හරි. ළමයි මේ අපි කතා කරන්න යන්නේ 2019 වල සාපේක්ෂතරණ ගාන. රූපේ ABC හා LN වෙන ත්‍රිකෝණ ACB කෝණය සමාන LNM කෝණය සමානයි ෆයි බෙදීම 3. මුහුණත් සුමට තිරස් ගෙබිවම තබන ලද පිළිවෙලින් x හා y සර්ව සම සුමට ඒකාකාර කුඤ්ඤ දෙකක ගුරුත්ව කේන්ද්‍ර තුලින් වූ සිරස් හරස්කඩ වේ. ස්කන්ධය 3m වූ x කුඤ්ඤ ගෙබිම මත චලනය වීම නිදහස් වන අතර මෙයා චලනය වෙනවලු. y කුඤ්ඤ අචලව තබා ඇත. ඔන්න මේක චලනය වෙන්නේ නැහැ. මේක අචලයි සෙට් කරලා තියෙන්නේ. හරිද? අචලව තබා ඇත. AC හා LN රේඛා අදාළ මුහුණත් වල උපරිම බැවුම් රේඛා වේ. A හා L සවිකර ඇති සුමට කුඩා කප්පි දෙකක් මතින් යන සැහැල්ලු අවිතන්‍ය තාන්තුක දෙකලවර ස්කන්ධ පිළිවෙලින් m හා 2m වූ p හා q අංශු දෙකකට ඈඳා ඇත. එතකොට මෙයාගේ බර වෙන්නේ mg. මෙයා 2mg. මෙයා 3mg. හරිද? රූපේ පරිදි ආරම්භක පිහිටීමේදී තන්තු නුබුරුල්ව AP සමාන AL සමාන LQ සමානයි A වන ලෙස P හා Q අංශු පිළිවෙලින් AC හා LN මත අල්වා තබා ඇත. පද්ධති නිශ්චලතාවයේ උදාහරණ ලැබේ y වෙත යාමට x ගන්න ලබන කාලය එහා GS වලින් නිර්ණය කිරීමේ ප්‍රමාණවත් සමීකරණ ලබා ගන්න. ඕගොල්ලෝ මේ ගාන බලන්න කලින් 2020 වල ගාන බලලා ඉන්න මම එක්ස්ප්ලেইন කරන්න. ඒකේ මම මේ ගානේ නොකියපු ගොඩක් දේවල් කිව්වා. දැන් මම ආයෙ හින්දා මේ ගානේ දේවල් කියන්න යන්නේ නැහැ. මේකේ මං කලින් ගානෙක අපි අචල වස්තු මත බල ලකුණු කරන්න යන්නේ. දැන් මේකේ ස්කන්ධය 3m කියලා දීලා තිබ්බට මම මේකේ 3mg ලකුණු කරන්නේ. මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව මම ලකුණු කරන්නේ. මොකද අපි අචල වස්තු වලට සමීකරණ ලියන්නේ නැති හින්දා. හරිද? ඒකෙන් හින්දා අචල වස්තු මත බල ලකුණු කරන්න යන්නේ නැහැ. හරිද? එතකොට මෙයා 3mg නේ මම මෙයා ගන්නම් ප්‍රතික්‍රියාව s කියලා. මෙයා r නම් මෙයාත් r කියලා ගන්නම්. අනිත් එක තමයි අපි මේ ඇඳලා තියෙන්නේ ඔය දීලා තියෙන රූප සටහන නෙමෙයි ආරම්භක අවස්ථාව නෙමෙයි ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ t සමානයි t කාලයක් තමයි අපිව අරන් තියෙන්නේ. ඒ කියන්නේ ටිකක් කාල ගත වුණාට පස්සේ චලිතයේ සාධාරණ අවස්ථාවකට තමයි අපි මේක ඇඳලා තියෙන්නේ. හරිද? සාධාරණ අවස්ථාවකට. හරි. එතකොට ආතති ලකුණු කළොත් හරිද? මෙතන t මෙයා මේ කුඤ්ඤ චලනය වෙන එකක් එයා මත තියෙන එකක් මෙයා t මෙයා t මේ t ලකුණු කරන්න අවශ්‍ය නැහැ. මොකද මේක අචලයි. මේකට සෙට් කරලා තියෙන මේක චලනය වෙන්නේ නැහැ. මේක කොහොම සෙට් කරලා තියෙන එකක්. මේක චලනය වෙන්නේ මේව ලකුණු කරන්න යන්නේ නැහැ. මේක චලනය වෙනවනේ මෙතන t. හරිද? අපි අචල වස්තු මත බල ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මම දැන් මේකේ දොරවල් ටික මයින්නවා. දැන් මේ මම අර කලින් ගාන කිව්ව ටික ආයෙ කියන්නම් සමහරක් දේවල්. දැන් සමහර ළමයිට හිතෙන්න පුළුවන් මේක මෙහෙට F තරණින් යනවා නම් මේකත් මෙහෙට F තරණින් යනවනේ කියලා. එහෙම ගන්න පුළුවන්. ඒ වස්තු දෙකම එකම රාමුවක තියෙනවා නම් විතරයි. මොකද මේක චලනය වෙන්නේ මේ කුඤ්ඤය මත. මේක චලනය වෙන්නේ කුඤ්ඤයට සාපේක්ෂව. මේ අංශු චලනය වෙන්නේ කුඤ්ඤයට සාපේක්ෂව නෙමෙයි. මේක නිශ්චලයි. එහෙනම් මේක පොළොව මත තියෙන්නේ. මේක නිශ්චලයි. එහෙනම් මේක චලනය කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. මේක ඇවිල්ලා පොළොව මත අචල ලක්ෂය. මේක ඇවිල්ලා. හරිද? මේක ඇවිල්ලා අපි පොළොව මත අචල ලක්ෂය ඉස්සර තමයි දුර මාක් කරන්නේ මේක. මේක ඇවිල්ලා මේක නිශ්චලයිනේ. මේක පොළොවට සාපේක්ෂව. මේ Q අංශුව තියෙන පොළොව රාමුවේ P අංශුව තියෙන්නේ කුඤ්ඤ රාමුවේ. ඉතින් රාමු දෙකක්නේ. ඒකින්ද අපිට එකක් සිම්පල් F නම් අනෙක සිම්පල් F කියලා මාක් කරන්න බෑ. අනිවාර්යෙන් දුරවල් මැනගන්න වෙනවා. හරිද? එතකොට ඔන්න මේ බල ටික ලකුණු කරලා තියෙන්නේ. හරිද? බල ටික ලකුණු කළා. ඔන්න දුරවල් ටික මයින්න යන්නේ. මේ බලන්න. මෙයා අචලයිනේ. ඔන්න අචල ලක්ෂයේ සිටින ඉවතට. බලය ලකුණු කළා. මෙයා මේ පැත්ත මම මෙතන ලකුණු කරන්න. මෙයා මෙතනට. මේක මේ දැන් මේ අපි මාක් කරන්නේ චලිතයේ සාධාරණ පිටුව. මෙයා මෙහෙට එන අවස්ථාවක් ගැන අහන්නේ. එතකොට බලන්න මම මෙයා
x කියලා මාක් කළොත් මේ පැත්තට තියෙන තරණය මොකක්ද? x double dot. මෙයා y කියලා හිතුවොත් මේ පැත්තට තියෙන තරණය මොකක්ද? y double dot. මෙයා z කියලා හිතුවොත් මේ පැත්තට z double dot. දැන් තේරුම් ගන්න ඕන දේවල්. මේ y එක මාක් කරලා තින්නේ කුඤ්ඤ මත ලක්ෂයක සිට නිවතට. එහෙනම් මේ y double dot කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂ ලෙස තරණයක්. මේක නිශ්චලයිනේ. x මාක් කරලා තියෙන පොළොව මත අචල ලක්ෂයේ සිට නිවතට. එහෙනම් මේක ඇවිල්ලා x double dot කියන්නේ පොළොවට සාපේක්ෂ ලෙස තරණයක්. මේකත් ඇවිල්ලා පොළොව මත අචල ලක්ෂයේ සිට නිවතට z double dot කියන්නේ පොළොවට සාපේක්ෂ ලෙස තරණයක්. මං කිව්වා f සමාන m දාද්දී ඒට ආදේශ කරන්න ඕනේ අවස්ථි සමුද්දේශ රාමුවකට සාපේක්ෂව තරණය. එහෙනම් අපි පොළොව උපකල්පනය කරන අවස්ථි සමුද්දේශ රාමුවක් කියලා ගණන් වලදී ඒකෙන් හින්දා අපි පොළොවට සාපේක්ෂව තමයි f සමාන m දාන්න පුළුවන්. එතකොට මේක හැබැයි තියෙන්නේ පොළොවට සාපේක්ෂව නෙමෙයි අපිට ඒකින්ද ඒක හදාගන්න වෙනවා. හරිද? හරි. ඒක අපි හදාගන්න කලින් මෙන්න මේ තව වැඩ ටිකක් තියෙනවා මේ ටික කරමු. මේ බලන්න. මං තන්තුවේ දිග ලියනවා සාධාරණ අවස්ථාවේ. එන x ධන y ධන z ධන නියතයක්. එතිච්ච ඒවා නියතයක් කියලා සලකන්න පුළුවන් නේ. සමානයි තන්තුවේ දිග. එන t විෂයෙන් අනුයාතව දෙවරක් අවකලනයෙන් t විෂයෙන් අනුයාතව දෙවරක් අවකලනය කළොත් x double dot ධන y double dot ධන z double dot සමානයි 0යි. එතකොට දැන් මේක මෙහෙටනේ යන්නේ. ඒකින් ඉතින් අපි මේකේ තරන්නේ මෙහෙට මාක් වුණාට තියරි එකට අනුව මේ පැත්තට යන හින්දා මේක පොඩ්ඩක් ඍණාගයක් වෙන විදිහට ගමු. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ගත්තා සමීකරණ ලියද්දි අදාළ විදිහේ ඍණ දාලා ලියන්න. ඒක ගැටලුවක් නැහැ. ඔයා ඕන මේක කැපිටල් F කියලා නම් මේක සිම්පල් F කියලා නම් Z ඩබල් ඩොට් ගන්න. ඒ දෙක ඇසුරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙහෙම කරන්නම්. මම ගන්නම් මෙහෙම. මම ගන්නම් y double dot සමානයි simple f ද z double dot සමානයි capital F ද විට x double dot කියන්නේ කවුද? ඍණ f ධන f නේ. ඍණ f ධන f. දැන් මේ බලන්න මේ. දැන් මෙයා f කියලානේ ගත්තේ. එහෙනම් මෙයා මේ පැත්තට f. මෙයා capital F කියලානේ ගත්තේ. එයා මේ පැත්තට capital F. මෙයා මේ පැත්තට නේ x double dot තිය ඍණ කියන්නේ මේ පැත්තට. f ධන f. හරිද? මේ තුන වාට කැමති විදිහට ගන්න පුළුවන්. හොඳේ. මේක ඕනනම් capital F කියලා නම් මේක simple F කියලා. ඉතින් ලියනවා ඍණ f ධන f කියලා. ඒකට අනුව පැත්ත මාරු කරලා දාගන්න. හරි. දැන් මෙහෙමයි. මේක චලනය වෙන්නේ පොළොවට සාපේක්ෂව නෙමෙයි කුඤ්ඤයට සාපේක්ෂවනේ. එහෙනම් පොළොවට සාපේක්ෂව p ගේ තරණය අපි හදා ගන්න ඕනේ. එහෙනම් සාපේක්ෂ ත්වරණ මූලධර්මය දැම්මොත් මෙතන p 3m ධන 3m e. එහෙනම් මේක 3m ට සාපේක්ෂව මෙහා යනවා මේ පැත්තට. f වලින් 5 බෙදීම 3 කෝණයක් ආනතව ධන පොළොවට සාපේක්ෂව 3m මෙහෙට f ධන f. එහෙනම් මෙතනින් එනවා මෙයා මෙහෙට f ධන f. මෙයා මෙහෙට f. මේක ඇවිල්ලා 5 බෙදීම 3 ආනතයි. කොහොම නෙන්නේ? හරි. මම දැන් සමීකරණ ලියන්න යන්නේ. මං මේ සිම්පල් m ට දානවා මේ පැත්තට f සමාන ma. කවුද එන්නේ? mg sin 5 බෙදීම 3ක් එනවා. mg sin 5 බෙදීම 3 ඍණ t. mg sin 5 බෙදීම 3 ඍණ t සමානයි m වතාවක් දාන්න මෙතනින් වරද්ද ගන්න පොළොවට සාපේක්ෂව ස්තරනේ f ඍණ f ධන f මෙයා 5 බෙදීම 3 මෙයාත් 5 බෙදීම 3නේ cos 5 බෙදීම 3යි. cos 5 බෙදීම 3යි. පොඩ්ඩ ආදේශ කරලා ලියා ගමු. මූල 3 යට 2යි mg
ඍණ t සමාන m වතාවක් f ඍණ f ධන f cos 60 කියන්නේ භාගය. කොහොම නෙන්නේ? මේක ඇවිල්ලා පළවෙනි සමීකරණය. ඊට පස්සේ මේ 2m ට දානවා මේ පැත්තට f සමාන ma. මෙතනින් එනවා 2mg sin 5 බෙදීම 3 ඍණ t සමානයි 2m වතාවක් එයාගේ පොළොට සාපේක්ෂ ලෙස කරන්නේ කැපිටල් F. මේකෙත් පොඩ්ඩක් සුළු කරලාම තියමු. මෙයා මූල 3 යට දෙකන දෙකට දෙක කැපුණාම මූල 3 mg ඍණ t සමානයි 2m කැපිටල් F. මේක ඇවිල්ලා දෙවෙනි සමීකරණය. මම පද්ධති ටිකක් ලියන මේ කුඤ්ඤය මත තියෙන 3m සහ m මේක පොඩ්ඩක් මෙතනින්ම වෙන් කර ගන්නම්. පද්ධතිය m හා 3m ට දාන මේ පැත්තට f සමාන ma. එතකොට බලන්න මේ පැත්තට තියෙන බල ගත්තොත් සිරස් බලය එන්නේ නැහැ මේ පැත්තට දාද්දි පද්ධතිය ගන්න හින්දා r එන්නේත් නැහැ. මේ t එන්නේ හැබැයි මේ t එනවා. මේ පැත්තට දාන හින්දා t සමානයි 3m වතාවක් එයාගේ පොළොවට සාපේක්ෂ ලෙස කරන f ධන f ධන m වතාවක් මෙයාගේ පොළොවට සාපේක්ෂ ලෙස තරණය මේ පැත්තට f ධන f ඍණ f cos 5 බෙදීම 3. එහෙනම් t සමානයි 3m f ධන f ධන m වතාවක් f ධන f ඍණ f බෙදීම 2යි නේ. මේක ඇවිල්ලා 3. දැන් මෙයා මෙතනට එන්නේ අපෙන් අහන්නේ. ආරම්භක අවස්ථාවේ අපිට කියන්නේ ඕකේ ඒ දුරකින් තිබ්බා කියලා. දැන් ටිකක් මේ චලනය වෙලා තියෙන්නේ. එහෙනම් මම මේකට දානවා මෙයා මෙතනට එන්න ගල් ලබන කාලයට අහන්නේ. මට ලියන්න ඉඩ නැති හින්දා මම මෙතනින් ලියන්නම්. x ට මේ පැත්තට දානවා s සමාන ut ධන භාගයයි at වර්ග. යන දුර a ආරම්භ බිඳුවයි මෙතන භාගයයි තරණය ඇවිල්ලා f ධන f t වර්ග. මේක ඇවිල්ලා හතරවෙනි සමීකරණය. හරි. අපි බලමු ඔගේ ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. දැන් ළමයි ගාන ඉවරයි ඉතින්. මේකේ ලකුණු දීලා තියෙනවා බල ලකුණු කිරීමට 15ක්. බලවලට 15යි. බලවලට 15යි. තරණ වලට දීලා තියෙනවා ළමයි 20ක්. ඒ කියන්නේ මේ තරණ ටික ලකුණු කරලා මෙහෙම පෙන්නනවාට. එතරම් ලකුණු 35ක් ඇවිල්ලා ඔයාට. ඊට පස්සේ මේ සමීකරණය ලියනවට හරිද? මේ වෙනස් වෙන්න පුළුවන් ගන්න පැත්ත අනුව ඒක ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ ඒක. මේ සමීකරණේ ලකුණු 10යි. මේකට 10යි. ඊට පස්සේ මේකට ලකුණු 10යි. මේ පද්ධතිය ලියන එක ලකුණු 15යි. 15යි. මේකට ලකුණු 10යි. හරිද? 10යි. හරි. ඉතින් මේ මලල් ළමයි ලකුණු කීයක්ද කියලා ඔක්කොම ලකුණු 80ක්. බලන්න විනාඩි ගාණෙන් හදන්න පුළුවන් ගාණක්. කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දේවල් ළමයි හොඳට තේරුම් අරන් හරි තර්කානුකූලව ඔලුවට දාගන්න. එතකොට ඔයාලට ඕන ගාණක් මේ විදිහට උත්සාහ කරන්න පුළුවන්.